කිරිසුදුගේ ලබු කැටේ. ඔන්න එකොමත් එක කාලෙක ලස්සන කැලෑගමක් තිබුණා. ඉතින් මේ කැලෑගමේ ගොඩක් සත්තුත් හිටියා. කිරිසුදු හිටියෙත් මේ ගමේම තමයි. ඒ කිරිසුදු නම් හරිම ලස්සනයි. එයාට නම් හිටියේ අම්මයි තාත්තයි විතරයි හැබැයි. කිරිසුදු කියන්නේ ලස්සන හාපැටියෙක් හින්දා ගමේ හැමෝම වගේ එයාට ගොඩාක් ආදරේ කළා. එයා හැමදාම උදේට ලස්සනට ඇඳගෙන ඉස්කෝලේ යනවා. එයාගේ ඉස්කෝලේ නම මොකද්ද දන්නවද? ඒ තමයි කරනම් ඉස්කෝලේ. ඒ වගේම ඒ ගමේ තිබුණේ එකම එක කඩයයි. ඒ කඩේ මුදලාලි තමයි අපේ අලිරාල හාමි. කිරිසුදුගේ අම්මා මේ කඩෙම තමයි ගෙදෙට්ට ඕනේ ඔක්කොම බඩු ගන්නෙ. අම්මා කිරිසුදුට කියලා තමයි කඩෙන් බඩු ගෙන්න ගන්නෙත්. ඉතින් කඩේට ගිහින් ආවම කිරිසුදුගේ අම්මා ඒ ඉතුරු වෙන කාසි ඔක්කොම වගේ කිරිසුදුට දෙනවා. ඉතින් කිරිසුදු දන්නවද මොකද කරන්න කියලා? කිරිසුදු එයාගේ පුංචි ලබු කැටේට ඒ කාසි ඔක්කොම දානවා. ඉතින් මෙන්න මෙහෙම ටික කාලයක් ගත වුණා. ඔන්න එක දවසක් ලොකුවටම වැස්සක් ආවා. ගෙදර හිටියේ නම් අපේ මේ චූටි කිරිසුදු විතරමයි. අම්මයි තාත්තයි දෙන්නම කෑම හොයන් එන්න ගිහින්නේ. වැස්සත් එක්කම හොඳටම කළුවරත් වැටුණා. කිරිසුදු නම් හොඳටම බය වුණා. එයා ගෙදර දොර ගාවට ගිහිල්ලා අම්මලා එනකම් පාර දිහා මඟ බලාගෙනම හිටියා. ඉතින් අනේ ගේ දොර ගාවට වෙලා හිටපු මේ පුංචි කිරිසුදු දැක්කේ අම්මයි තාත්තයි තෙමීගෙන එනවා. ඒක දැක්කම නම් අනේ මේ චූටි කිරිසුදුට ගොඩාක් දුක හිතුණා. එයාලා ආවේ වැස්සෙන් බේරෙන්න කෙසෙල් කොලයක් ඉහළගෙන. ඒත් අනේ වැස්ස හොඳටම ලොකු නිසා හොඳටම තෙමිලා තමයි හිටියේ මේ දෙන්නම. කිරිසුදුට නම් හරිම දුකයි. ඔන්න ඉතින් ඊළඟ දවසේ උදේ කිරිසුදුගේ තාත්තට හොඳටම උණ හැදිලා. එයාට ගොඩාක් අමාරුයි. එයාගේ ඇස් වලින් කඳුළුත් එනවා. කිරිසුදුට නම් මේක දිහා බලන් ඉන්නම බෑ. එයාට හොඳටම දුකයි. එයා ඉස්කෝලේ ගියෙත් නෑ හින්දම. එයා අම්මව හොයාගෙන කුස්සිය පැත්තට ගියා. අම්මා නම් කුස්සියේ හිටියේ නෑ. එයා අම්මා අම්මේ කියලා කතා කරා. ඒ වෙලාවෙම අම්මා කුස්සිය පැත්තෙන් ගෙදරට ගොඩ වුණා. අම්මගේ ඇස්වල නම් හොඳටම කඳුළු පිරීලා. ඇයි අම්මේ අඬන්නේ? කිරිසුදු ඇහුවා. පුතේ තාත්තට හොඳටම සනීප නෑ. එයාට රෑ තිස්සෙම නිින්දකුත් නැහැ. තාත්තට බෙහෙත් ටිකක් ගන්න සල්ලි ඉල්ල ගන්න කියලා මං හරිහාමි ළඟට ගියානේ. එයා ගාවත් සල්ලි නෑ කියලා කිව්වා. දැන් තාත්තට බෙහෙත් ගන්නෙ කොහොමද? කිරිසුදු අම්මාගෙන් ඇහුවා. ඒක තමයි ඉතින් මේ මාත් කල්පනා කරන්නේ. අම්මා එහෙම කිව්වම කිරිසුදුට එකපාරටම මතක් වුණේ එයාගේ ලබු කැටේ. එයා ඉක්මනින් කාමරයට ගිහිල්ලා ලබු කැටේ අරගෙන ආවා. එතකොට අම්මා තාත්තා ළඟට වෙලා තාත්තට වතුර ටිකක් පොවන ගමන් තමයි හිටියේ. කිරිසුදු එයාගේ ලබු කැටේ බිමට හැලුවා. ඇඳ ළඟට වෙලා බිම තියෙන කාසි ඔක්කොම ටික එකතු කළා. අම්මේ මේ තියෙන්නේ සල්ලි. අපි තාත්තට බෙහෙත් ගමු. කිරිසුදු කිව්වා. අනේ මගේ පුතාට ගොඩාක් පිං. අම්මයි කිරිසුදුයි වෙද මහත්තයා ළඟට තාත්තව එක් කරගෙන ගියා. ගමට හිටියේ එකම වෙද මහත්තයා තමයි අපේ මුවරාල. එයා ලෙඩාව හොඳට පරීක්ෂා කරලා බලලා බොන්න බෙහෙත් දුන්නා. දැන් කිරිසුදුට ගොඩාක් සතුටුයි. අම්මයි තාත්තයි කිරිසුදුයි තුන්දෙනාම ඔන්න ඊට පස්සේ ගෙදර ආවා. ඒ වුණාට තාත්තට නම් ටිකක් අමාරුයි වගේ තමයි. තාත්තා අමාරුවෙන් මෙන්න මෙහෙම කතා කළා. මගේ පුතාට ගොඩක් ස්තුතියි. මං හොඳ වුණාම් පුතාට අලුත් කැටයක් අරන් දෙන්නම්කෝ මගේ පුතේ. තාත්තා කිරිසුදුට එහෙම කිව්වම කිරිසුදුට නම් ගොඩාක් දුක හිතුණා. අද පුතා ඉස්කෝලේ ගියේ නෑ නේද? තාත්තා කිරිසුදුගෙන් ඇහුවා. කමක් නෑ තාත්තේ. මම හෙට ඉස්කෝලේ යනවා. තාත්තා දුක් වෙන්න එපා. හොඳට බෙහෙත් ටික බොන්නකෝ. කිරිසුදු කිව්වා.
අම්මා කුස්සියට ගියා තාත්තට උඳ පියලිය කැඳ ටිකක් හදන්න. කිරිසුදු ඉතින් තාත්තා ගාවටම වෙලා තාත්තගේ ඔළුව අත ගෑවා. තාත්තට කැස්සක් ආවම එයාට වතුර වීදුරුවකුත් දුන්නා. මෙහෙම ටික වෙලාවක් යනකොට නම් තාත්තට හොඳටම නිින්ද ගියා. කිරිසුදු අම්මව හොයාගෙන කුස්සියට යද්දිම කවුදෝ ඉස්සරහ දොරට තට්ටු කරනව ඇහුණා. කිරිසුදු ඉක්මනින් එළියට ගිහින් බැලුවා ඒ කවුද කියලා. කිරිසුදුගේ පන්තියේ ගුරුතුමා මෙන්න දොර ගාවටම ඇවිල්ලා. ඒ වෙලාවේ කිරිසුදුගේ අම්මත් එතනට ආවා. ගුරුතුමා එන්න ගේ ඇතුළට. මොනර ගුරුතුමා ගේ ඇතුළට ඇවිල්ලා වාඩි වුණා. මොකද කිරිසුදුගේ අම්මේ පුතා අද ඉස්කෝලේ ආවේ නැත්තේ? මොනර ගුරුතුමා කිරිසුදුගේ අම්මාගෙන් ඇහුවා. කිරිසුදු අම්මා ගාවටම වෙලා එයාගේ ඇඳුම එලිලා ගුරුතුමා දිහාම බලාගෙන හිටියා. කිරිසුදුගේ අම්මා තාත්තට අසනීප වුණ හැටිත් කිරිසුදු තාත්තට බෙහෙත් ගන්න කැටේ තිබිලා දුන්න සල්ලි බෙහෙත් ගත්ත හැටිත් ගුරුතුමාට කිව්වා. ඒ වෙලාවේ ගුරුතුමා කිරිසුදුව ළඟට අරගෙන එයාගේ ඔළුව අත ගෑවා. ඒත් එක්කම අම්මගේ ඇස් දෙකෙන් කඳුළු බින්දුවකුත් වැටුණා. ඒ ඇයි දන්නවද? මේ පුංචි කිරිසුදුගේ හොඳ පුරුදු දැකලා ආපු සතුටට. මොන්න ගුරුතුමා හෙට ඉස්කෝලේ එන්න කියලා යන්න හදනකොට මේ කිරිසුදු ගුරුතුමාට දන ගහලා වැන්දා. ගුරුතුමාත් කිරිසුදුගේ ඔළුව අත ගාලා යන්න ගියා. ඔන්න ඉතින් ඊළඟ දවසේ කිරිසුදු ඉස්කෝලේ ගියා. එදා තිබුණු පළවෙනි පාඩම තමයි හොඳම උදුපියලිය තෝරන හැටි ඉගෙන ගන්න එක. දෙවන පාඩම තමයි කරනම් ගැසීම. ඔන්න ඉතින් මොනර ගුරුතුමා පන්තියේ ළමයිට ඇහෙන්න කිරිසුදුගේ තාත්තාට අසනීප වුණ හැටිත් එයා බෙහෙත් ගන්න කිරිසුදුගේ කැටේ තිබුණු සල්ලි අම්මාට දුන්න හැටිත් කියන්න පටන් ගත්තා. කිරිසුදු මුල ඉඳන් මෙයා කරපු දේවල් වගේම එයාගේ කැටේට සල්ලි එකතු කරපු විදිහත් හැම යාළුවෙකුටම වගේ කිව්වා. ඒ වගේම ඉදිරියටත් සල්ලි එකතු කරලා Tamanට ඕන වෙලා තියෙන ලස්සන බයිසිකලයක් ගන්න බවත් යාළුවන්ට කිරිසුදු කිව්වා. මේක අහගෙන හිටපු හැම දෙනාම කිරිසුදුට අත්පොඩි ගැහුවා. ඔන්න ඉතින් කිරිසුදුට නම් හරිම සතුටුයි. ඒත් එක්කම මොණ්ඩ ගුරුතුමා ඉක්මනට මේසෙ ගාවේ තිබුණු ලොකු මල්ලක් අරගෙන ඒකෙන් එක ලබු කැටේ බකින් හැම දෙනාටම බෙදුවා. ඒ විතරක් නෙමෙයි මේ ඉතුරු කිරීම කියන්නේ හරිම හොඳ ගතිගුණයක් කියලා දුන්න මොණ්ඩ ගුරුතුමා හෙට එනකොට ඉතුරු කිරීම ගැන වාක්‍ය කිහිපයකුත් ලියාගෙන එන්න කියලා ළමයින්ට කිව්වා. ඒ අතරේ ඔන්න යාළුවෝ හැමෝම Tamanට හම්බෙච්ච ලබු කැටේ හරිම ආසාවෙන් හැඩ බැලුවා. ඉතින් ඒ අතරේ කිරිසුදු නම් එයාට හම්බෙච්ච ලබු කැටේ ලස්සනට රූපයක් ඇඳලා ඒකේ ඉස්සරහට. දන්නවද මොකක්ද කියලා? අනේ ලබු කැටේ තිබ්බ hina මූණක්. ඒක ගුරුතුමා හැමෝටම පෙන්නුවා. යාළුවෝ හැමෝම හරිම සතුටින් hina වුණා.